වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලොකු ඉඩක් පහසුවක් වගේම ගෙවන මිලට හොඳ සාධාරණයක් දෙන Toyota Roomy වාහනය ගැන තමයි රියසෙවන අපේ YouTube channel එක වෙතින් අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ. Toyota Roomy එහෙම නැත්නම් Toyota Tank නමින් හඳුන්වන මේ වාහනය Daihatsu Tor සහ Subaru Justy කියන rebadge versions වලිනුත් තියෙනවා. මේ ඔක්කොම ගැන සුපුරුදු විදිහටම කතා කරමු. මේ ඔබේ වාහන සිහිනය සැබෑ කරන ලංකාවේ එකම 7 රියසෙවන සමගින් මම නිපුල් දෙමින්ද. දෙදස් දාසේදම්ම ලංකාවෙත් බොහොම ප්‍රසිද්ධ මේ වාහනය ස්ලයිඩිං ඩෝස් එක්කම එන 5 ඩෝ මිනි MPV එකක් විදිහට තමයි එන්නේ. ප්‍රධාන වශයෙන් ජපානයෙන් ලංකාවට එන මේ වාහනය ගොඩක් අය හිතන්නේ කේකා එකක් කියලා. මේ වාහනය හැඩරුව සහ ඩයිමන්ඩ්ස් නිසා ඒ වගේ හිතනට මේ වාහනේ 1000cc එන්ජින් එකක් ලැබෙන නිසා කේකා කැටගරියට වැටෙන්නේ නෑ වගේම සුපුරුදු කේකා එකකට වඩා හොඳ පර්ෆෝමන්ස් එකක් වගේම රිලයබිලිටි එකකුත් මේ Toyota Roomy එකට ලැබිලා තියෙනවා. අපි අද ගෙනල්ලා තියෙන්නේ 2020 ෆේස්ලිෆ්ට් එකෙන් පස්සේ අපිට හම්බ වෙන අලුත්ම Toyota Roomy Custom G trim එකේ වාහනයක්. මීට අමතරව අපිට X G, GT සහ Custom G සහ Custom GT යනුවෙන් trim වර්ග 5ක් බලා ගන්න පුළුවන්. වාහනේ අපිට GT නොවන හැම trim එකකටම 1000cc natural aspirated engine එකක් PS 69ක power එකක් සහ නිව්ටන් මීටර් 92ක torque එකක් එක්ක ලැබෙනවා. GT model වලට turbocharged engine එකක් එක්ක PS 98ක power එකක් සහ නිව්ටන් මීටර් 140ක torque එකක් තියෙන engine එකක් තමයි ලැබෙන්නේ. හැම model එකක්ම front wheel හෝ all wheel drive විදිහට ගන්න පුළුවන් වගේම CVT transmission එකක් තමයි ලැබෙන්නේ. හැම ට්‍රින් එකකින්ම Toyota සමාගමෙන් කියන විදිහට කිලෝමීටර්ස් per liter 20ක් 25ක් වගේ ඉතා හොඳ fuel consumption එකක් ලැබෙනවා. දැන් අපි කතා කරමු වාහනේ exterior design එක ගැන. ඉතාමත් ලොකු wide presence එකක් ලැබිලා තියෙන මේ වාහනේ boxy shape එකක් විදිහට තියෙන නිසා වාහනේ නමෙන් කියවන විදිහටම එකම purpose එකක් උඩ තමයි හැදිලා තියෙන්නේ. ඒ උපරිම ඉඩක් room එකක් වාහනේ පාවිච්චි කරන අයට ලබා දෙන එක මූලික කරගන්න එක. MPV style එකට හැදිලා තියෙන නිසා van එකක design aesthetics මේ වාහනයට පුරාවටම බලා ගන්න පුළුවන්. ඔයා ගන්න trim එක අනුව වාහනේ design එක සහ usability එකට අදාළ වෙන options වගේම halogen lights වලින් ඉඳලා LED auto leveling lamps, fog lights, DRL වගේම 14 inch හෝ 15 inch alloy wheels ලබා ගන්න පුළුවන්. ඉස්සරහින් අපිට UV cut windshield එකක් වගේම safety options වලට අදාළ products ටිකත් බලා ගන්න පුළුවන්. වාහනේ dimensions පල්ලෙහෙන් දැන් ඔයාලට පේනවා. turning radius එක 4.6 meters වෙනවා. වාහනේ doors දෙකක් sliding නිසා usability එකට ගොඩක් වැදගත්කමක් මේ වාහනේට එකතු වෙලා තියෙනවා. auto lock unlock, auto sliding door open and close වගේම යුරෝපියන් වාහන වගේ අත් දෙකේම බඩු පුරවන් ඉන්නවා නම් ඔයා designate කරලා තියෙන door එකක් ඔයා ළඟට එද්දි auto open වෙන්න හදන්නත් පුළුවන්. ground clearance එකක් සාමාන්‍ය ප්‍රමාණයකට තියෙන නිසා වාහනයට ඇතුල් වීමත් ඕනම වයසක කෙනෙකුට බොහොමත්ම ලේසි. මීට අමතරව door opening lights වගේම grab handles උත් ඔයාගේ convenience එක වැඩි කරන්න හම්බ වෙලා තියෙනවා. බොහොම හොඳ wide boot space එකක් ලැබිලා තියෙනවා වගේම ගොඩක් හොඳ opening එකකුත් තියෙනවා. ඒක නිසා ඔයාලගේ බඩු මුට්ටු ලේසියෙන්ම දාගන්න පුළුවන්. තවත් ඉඩ ඕනේ නම් second row එක නවල තවත් ලොකු ඉඩ ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඉන්ටීරියරයකට ආවම වාහනේ නමට බොහොම හොඳ වටිනාකමක් ලැබෙනවා. ඉතාමත් ඉඩ පහසුව සමග Toyota reliability එකක් එක්ක මේ budget level එකට ගැලපෙන විදිහේ ඉන්ටීරියර් එකක් වගේම quality එකක් මේ Toyota Roomy එකේ තියෙනවා. තරමක සැප පහසු seats සමග fabric, synthetic leather parts සහ plastic mix වෙච්ච ඉන්ටීරියර් එකක් තමයි ලැබෙන්නේ. Power mirrors, auto power windows, push start, multifunction steering wheels වගේ සුපුරුදු Toyota features උත් වගේම
ඩෑෂ්බෝඩ් එකටම ෆික්ස් වෙලා තියෙන ගියර් ලීවර් එක නිසා වාහනේ ඊට තවත් වැඩි වෙලා තියෙනවා. 9 inch HD ස්ක්‍රීන් එකක් Apple CarPlay සහ Android Auto එක්කම හම්බ වෙලා තියෙනවා. මීට අමතරව TFT multi color info screen එකකුත් තියෙනවා. මේක ඔයාගේ ටයිම් එක මයිලේජ් එක ඇතුළු සමහර වැදගත් info බලා ගන්න පුළුවන්. මීට අමතරව AC louvers 4ක්, AC louvers 2ක් ඉස්සරහට එන cool cup holders, ඉස්සරහට seats දෙකට වෙන seat heaters වගේම steering wheel එකේ ease of access panoramic view button එක එක්ක වාහනේ usability එකත් ලොකු value එකක් add වෙලා තියෙනවා. ගොඩක් entry level වාහනවල බලා ගන්න හම්බ වෙන safety features වලට අදාළ buttons, sliding door open buttons මේ වාහනේ place වෙලා තියෙනවා. වාහනේ සියලුම seats අංචක 180කට ආසන්න වෙන නවන්න පුළුවන්. මේක නිසා සම්පූර්ණයෙන්ම ඇඳක ඉන්නවා වගේ වුණත් ඔයා රෙස් කරන වෙලාවක වගේ ඉන්න පුළුවන්. ඒ වගේම ෆ්ලෝ බෝඩ් එකේ ඉඳන් 1355 මිලිමීටර් වගේ උසක් තියෙන නිසා සාමාන්‍ය වයසේ ළමයෙක්ට හිට ගන්න උනත් පුළුවන් තරමේ ඉඩක් මේ වාහනේ තියෙනවා. ගියර් ලීවර් එක ඩෑෂ්බෝඩ් කම්පාර්ට්මන්ට් එකේ නිසා ඕනම සීට් එකක ඉඳන් ඕනම සීට් එකකට මූව් වෙන්න පුළුවන් ඉඩක් මේ වාහනේ තියෙනවා. පිටිපස්සේ ප්‍රයිවසි ග්ලාස් වගේම රියර් සන් බ්ලයින්ඩර්ස් උත් තියෙනවා. ඩ්‍රයිවිං සහ සේෆ්ටි වලට ආවම හොඳ විව් එකක් එන විදිහට තමයි ඩ්‍රයිවිං පොසිෂන් එක හැදිලා තියෙන්නේ. ඉතාමත් කුඩා ඒපිලේක නිසා අපිට ගොඩක් හොඳ වයිඩ් ප්‍රසන්ස් එකක් මේ වාහනයට ලබා ගන්නත් පුළුවන් වෙලා තියෙනවා. SRS airbags 6ක් එක්ක idle stop feature එකේ ඉඳන් 360 camera, blind stop monitoring, cruise control, ABS, BAC, auto hold parking brake වගේ සීලුම දේවල් මේ වාහනේ ඕගොල්ලොන්ගේ සේෆ්ටි එක උදෙසා හම්බෙලා තියෙනවා. වීඩියෝ එක පටන් ගනිද්දි කිව්වා වගේම ගෙවන මුදලට සෑහෙන හොඳ වටිනාකමක් ලබා දෙන විදිහේ වාහනයක් තමයි මේ Toyota Rumi කියලා කියන්නේ. ඔයාලා මොකද හිතන්නේ කියලා පල්ලෙහෙන් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේම තවත් වාහනකින් ඉක්මනින්ම හම්බ වෙනකන් අපි අදට ගිහිල්ලා එන්න මේ ඔබේ වාහන සිහිනය සැබෑ කරන ලංකාවේ එකම සෙවන රේස් එවන සමගින් මම නිකුල් දෙමින්